ඉතින් අපි ජීවත් වෙන්නේ යුරෝප් රටක. එතකොට මම ගොඩාක් young boys and girls දැකලා තියෙනවා. families එක්ක බොන්ඩ් එකක් නැහැ ඇත්තටම. ඉතින් මම මගේ ලොකුම ශක්තිය මගේ ෆැමිලි එක. ඒ නිසා මම විශ්වාස කරනවා අපි අපේ දෙමෝපියොත් එක්ක අපේ Talk with Tarindu by Tarindu Welheneke Productions. අයිබෝන් අයිබෝවන් කිනවා මිස් බියුටි ක්වීන් ශ්‍රී ලංකන් ඉතාලි මලීෂා ෆොන්සේකා. දැන් ජීවත් වෙන ඉතාලියේ දැන් මේ විදි ලංකට ඇවිල්ලා ඉන්නවා. ලංකට ආවේ නිකන් නෙමෙයි නිරූපණ තරගයක් ජයග්‍රහණය කරලා. ගොඩ සතුටුයිනේ. ගොඩාක් සතුටින් ඉන්නේ. හරි. දැන් ඔය අවුරුදු කීයක් ඉතාලි හිටියද? අවුරුදු 9කට පස්සේ තමයි මම ලංකාවට ආවේ. 2016 ඉතාලියට ගිහිල්ලා. අවුරුදු 9කට පස්සේ ලංකාවට එන්නේ. දැන් එද්දි මොනවද හැංගීමක් තිබ්බේ? ඇත්තටම ආවට පස්සේ ටිකක් දේවල් සේරම වෙනස් වෙලා ඒක නිසා එකපාරටම ටිකක් දේවල් ස්ට්‍රේන්ජ්. ඒ වුණත් දැන් හොඳයි. දැන් නෝමල්. හරි. දැන් මලීෂා ෆොන්සේකා කියන්නේ මේ ලොකු වයසක ගැහලා ළමයි නෙමෙයිනේ. වයස ගැන කැමතිද? ඔව් මට අවුරුදු 17යි. වයස අවුරුදු 17යි. දැන් වයස අවුරුදු 17න් නිරූපණ තරගයක ජයග්‍රාහිකාව. ලොකු ආඩම්බරයක් නේ? ආඩම්බරයි. දැන් දන්නා ලංකාවේ ගිය ගොඩක් කට්ටිය ඉතාලිය ජීවත් වෙනවා. ඉතාලිය හරිම ලස්සන ගැහැණු ළමයි ඉන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරලා හරි අපු නිරූපණ තරගයක් පැවැත්වුණා. මිස් බියුටි ක්වීන් ශ්‍රී ලංකා ඉන් ඉතාලි. අපේ ඉමායක්ක සංවිධානය කරපු. මම දැක්කා හරිම ලස්සන තරගයක් පැවැත්වුණා. ඒ අත්දැකීම කොහොමද? ඇත්තටම ඒ වැඩ පිටිපස්සේ ගොඩාක් කැපකිරීමක් තිබ්බා. ඉමායා මෑම්ගේ විශේෂයෙන්ම ගොඩාක් මහන්සි වෙලා යාගේ ෆස්ට් පැජන්ට් එක ගොඩාක් කන්ටෙස්ට්ස්ලාගේ ෆස්ට් පැජන්ට් එක ඒකින්ද අපි කාටවත් ගොඩාක් එක්ස්පීරියන්ස් තිබ්බේ නැහැ. ඇත්තටම කට්ටියම පාටිසිපේට් කරපු ගර්ල්ස්ලා ඉඳන් ඕගනයිස් කරපු ඉමායා මෑම් ඉඳන් ගොඩාක් කැපකිරීම කරා ගොඩාක් මහන්සි වෙලා තමයි මේ පැජන්ට් එක ඕගනයිස් කරේ. අත්දැකීම කියන්නේ මට ගොඩක් සෙල්ෆ් කොන්ෆිඩන්ස් ගේන් කරගත්තා. මොකද පබ්ලික් එකට ගිහිල්ලා ස්පීක් කරන්න පර්ෆෝම් කරන එක ලේසි දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. හොඳයි. ඉතින් මේ ඉන්නේ මලීෂා ෆොන්සේකා. තාම වයස අවුරුදු 17යි. හැබැයි ඇයට දැන් අවස්ථාව හම්බෙලා තියෙනවා යන්න ලෝකෙට ගිහිල්ලා ජාත්‍ය නිරූපණ තරගයකට සහභාගී වෙන්න. මොකද නිරූපණ තරගය? Miss Asia Pacific International 2026. දැන් සූදානම්ද තරගයට යන්න? ඒකට සූදානම් වෙනවා. ගොඩක් කම්පිටිටිව් පැජන්ට් එකක් ඒක මම ෆලෝ කරා. ගොඩක් තරගකාරයෝ ඉන්නවා? ගොඩක් තරගකාරයෝ රටවල් මං හිතන්නේ 40ක් විතර ඉන්නවා. 40ක් විතර ඉන්නවා. එහෙනම් ලේසි තරගයක් නෙමෙයි. ලේසි තරගයක් නෙමෙයි. ඒ නිසා හાર્ඩ් වර්ක් කරලා සූදානම් වෙන්න ඕන. I'll do my best. හරි. අපි ඇයට සුප්පතන අනිවාර්යයෙන්ම ඇයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් ඔයාලට වයස අවුරුදු 17යිනේ. ඉතාලියේ මොනවද කරන්නේ? ඉතාලියේ මම හයි ස්කූල් යනවා. third year. human sciences මම ස්ටඩි කරනවා. ඊට පස්සේ ඉතින් කැම්පස් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ කොහේ ජීවත් වුනේ? ලංකාවේ සඳ ලංකාවේ. සඳ ලංකාවේ. හරි. එතකොට ලංකාවේ කොහේ ඉස්කෝලේ ගියේ? ලංකාවේ මම 4th grade එකට වෙනකන් ස්කූල් ගියා. ගෝනුල්ල ස්කූල්. හරි. එතකොට ආගේ අම්මයි තාත්තයි එතකොට ඉතාලිය තමයි ජීවත් වුනේ කාලේ. ඔයා මෙහි ජීවත් වුනේ ආච්චිත් එක්ක. මගේ ආච්චි මමලා දෙන්නයි එක්ක. හරි. එයාලන් කොහොමද හම්බෙ සහෝගේ ලංකාවේ ඉන්න කාලේ? ලංකාවේ ඉන්න කාලේ ඇත්තටම මට අම්මයි තාත්තගේ අඩුව දැනුන්නේ නැහැ. ඒ කියන්නේ අම්මයි තාත්තයි තමයි ඒ වුණත් ආච්චි මාමලා දෙන්නයි මට ඇත්තට මේ අඩුව පුරවලා මාව ආදරෙන් බලාගෙන පරිස්සම් බලාගත්තා. පරිස්සම් කරගෙන හැමදේම කියන්නේ හොඳට සිද්ධ වුණා. හරි වයස ආවට පස්සේ අම්මයි තාත්තට බාර දුන්නා අරගෙන ඉතාලියට. දුන්න කියන්නේ ඉතින් එයාලට අපි නැතුව මමයි මගේ අයියයි නැතුව ඉන්න බැරි නිසා තමයි අපි ආයේ ඉතාලියට ගියේ. උනාත් ඒ කියන්නේ එයාලගේ අඩුව මට දැනුණා. ඒක අම්මයි තාත්තා ඉන්නේ කොහොමද ඒ වුණත් ඉතින් ඒ කියන්නේ I will do it all again. හරි. දැන් ලංකාවේ එහෙම ජීවත් වෙලා ඉතාලියට ගිහිල්ලා දැන් අම්මයි තාත්තා කාලය ගත කරද්දි මොන සතුටක් තියෙන්නේ? කියන්නේ එක්ස්පීරියන්ස් එක ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. මොකද මම ලංකාවේ ජීවත් වෙද්දී මම දැකලා තියෙනවා කියන්නේ නෝමල් අනිත් කිඩ්ස්ලාගේ පේරන්ට්ස්ලා හැමදාම කියන්නේ ස්කූල් ඉවෙන්ට්ස් වලට වගේ ප්‍රසන්ට්
කරනවා. ඉතින් මම එලිමෙන්ටරි ස්කූල් ඉටලි වල ගියාම එතකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉද්දි ඒක අමුතු ෆීලිං එකක් අලුත් ෆීලිං එකක්. ඔව් ඒක අලුත් ෆීලිං එකක්. ඒ වුණත් මගේ ආච්චි දැන් මාත් එක්කම ඉටලි ගියා. මගේ මාමලා දෙන්න හිටියා. එක්කෙනෙක් දැන් ඉටලි වල එක්කෙනෙක් මෙහෙ. එයාවත් අවුරුදු 9කට පස්සේ තමයි දැක්කේ. ඉතින් මතක් වෙනවා. ඒ වුණත් ඉතින් අපි කෝල් කරලා හැමතිස්සෙම අප්ඩේට් එකේ ඉන්නවා. හොඳ ඉතින් හරිම ආදරණීය දරුවෙක්. ඉතින් පවුලත් එක්ක හරිම ළඟයි. ඒ නිසා තමයි එයා ගොඩක් කලාවට ඒ පවුලත් එක්ක එකතු වෙලා තමන්ගේ හීන දිනන සෑහෙන උත්සාහ කරලා තින්නේ. දැන් විශේෂයෙන්ම දැන් ඔයා තම අවුරුදු 17යි. එතකොට දැන් ඔයා නිරූපණ තරගයක් ජයග්‍රහණය කරලා තින්නේ. දැන් ඔයාට යන්න සිද්ධ වෙනවා ලෝකෙට. ඔයාගේ රට නියෝජනය කරන්න. ඒකත් එක්ක දැන් කවුද ඔයාට කිව්වේ දැන් මේ මොඩලින් කරන්න මේ පැත්තට යන් කියලා කවුද ඔයාට ආරාධනා කරේ? පැජන්ට් එකට ඇප්ලයි කරේ මගේ අම්මගේ යාළුවෙක් මේ පැජන්ට් එක කලින් මොඩලින් කරලා තිබ්බේ නැහැ. තිබ්බා. ඒ වුණත් ඒ කියන්නේ ඒක ගැන සීරියස් ගොඩක් සීරියස් හිතලා තිබ්බේ නැහැ. සාමාන්‍ය ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා. ඔව් දැක්කම ආසාවක් තිබ්බා. ඒ වුණත් ඒ කියන්නේ ගොඩක් සීරියස් හිතලා මම මේක කරන්න එහෙම කියලා එකක් හිතුන්නේ නැහැ. ඊට පස්සේ මේ පැජන්ට් එක මගේ අම්මගේ යාළුවෙක් කෞෂන්ටි මතක් කරනවා. එයා තමයි මේක හොයලා හොයලා දුන්නේ. ඊට පස්සේ අම්මා තමයි මේකට යොමු කරේ. එයා තමයි ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් මමත් ආසයි හින්දා පාටිසිපේට් කරා. හොඳ ඉතින් අපේ රටේ හැමෝම දන්න කියන නිරූපණ ශිල්පිනියක් ඉමාය අලියනගේ. ඉතින් ඇය තමයි මේ නිරූපණ තරගයේ සංවිධානය. විශේෂයෙන්ම දැන් ඔයාලා ජීවත් වෙන ඉතාලියේ. ඉතින් ඉතාලියේ ජීවත් වෙන අයට මේ වගේ අවස්ථා සෑහෙන අඩුයි. තිබ්බත් හරියට කරන දැන් සෑහෙන අඩුයිනේ. හැබැයි ඉමාය අක්කා හරිම ලස්සනට පිළිවෙලට මේක ඕගනයිස් කරා. ඇය ගැන මොකද කියන්න තියෙන්නේ? ඇය ගැන කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩාක් hard work කරන person කෙනෙක්. ඒක එයාගේ මම දැක්ක best quality එකක්. වරද ලොකු ආදර්ශයක්. ඇත්තටම ලොකු ආදර්ශයක්. අනිත් එක එයාව trust කරන්න පුළුවන්. මම කිව්වා වගේ මට එරෙන්න අනිත් contestants වලත් ගොඩක් experience තිබ්බේ නැහැ. ඒක නිසා අපි කට්ටියම ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. ඒ හැම දෙයකටම උදව් කරලා ඒ හැමදේම බලලා පස්සෙන් ඉඳලා එයා අපිව ෆලෝ කරලා ඇත්තටම ගොඩක් උදව් කරා. also ඉමායා මෑම් විතරක් නෙමෙයි යාගේ හස්බන්ඩ් අපි දැක්ක ඇත්තටම ගොඩාක් මහන්සි වුණා. මොකද එයාලගේ ෆස්ට් පැජන්ට් එකේ හින්දා ගොඩක් එයාලට අලුත් අත්දැකීම් ආවා. පොසිටිව් සහ නෙගටිව් අත්දැකීම්. ඒක නිසා ඒ වගේ දේවල් වලින් ඇත්තටම ගොඩක් මමත් ඉගෙන ගත්තා. ගොඩක් මිනිස්සුયો ගැන trust කරන්න ඕන මිනිස්සුයන එක පොයින්ට් එකක් වෙනකන් ඊට පස්සේ කියන්නේ හැමෝ ගැනම තියෙනවා හොඳ පැත්තක් නරක පැත්තක් තියෙන එක මට ඒක ගොඩක් තේරුණා. මම ඇත්තටම අපි ගර්ල්ස්ලා කට්ටියටම එකම හැමෝටම හොඳට සැලකුවා. හැමෝටම හොඳට මම හිතන්නේ දැන් ඉමායක්ක දැන් මෙතන මේ නිරූපණ තරංගයකට වඩා නිරූපණයේ උගන්ට වඩා ඔයාලට මම හිතන්නේ ජීවිතේ ගොඩක් උගන්ලා තියෙනවා. ජීවත් වෙන්නේ කොහොමද? මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරන්නේ කොහොමද? සහයෝගයෙන් ඉන්නේ කොහොමද? මේ හැමදේම ඇය උගන්ලා තියෙනවා නේ? ඔව්. ඇත්තටම මේ වගේ අත්දැකීමක් මට වෙන කොහෙවත් ලබා ගන්න බෑ. දැන් ඔය නිරූපණ තරංගයට යන්න කලින් ඔයාට සාමාන්‍ය හැකියාවක් තිබුණාද ඔඩියන්ස් එක්ක ඉස්සරහිලා කතා කරන්න, බය නැතුව බෝක් කරන්න? එහෙම හැකියාවක් තිබ්බද නැත්නම් නිරූපණ තරංගෙන්ද ඔයාට ඒ ආభాෂ ලැබුණේ? මම පොඩි කාලේ මියුසික් කරලා තියෙනවා. ඒ වුණාත් ඒ කියන්නේ මේ වගේ ඔඩියන්ස් එකට ගිහිල්ලා perform කරන්න මාගේ ඇත්තම කැට් වර්ක් කරලා ලස්සන පෙන්නන්න රිලැක්ස් වෙලා එක්ස්ප්‍රෙෂන්ස් එහෙම අනිත් එක කතා කරන එක ඒක මට ඊසි දෙයක් නෙමෙයි. ඒක ටිකක් ඩිෆිකල්ට්. ඒ වුණත් ඒ කියන්නේ පැජන්ට් එකකින් පස්සේ මට ගොඩාක් කොන්ෆිඩන්ස් ආවා. දැන් ඔයාට ඕන ඔඩියන්ස් එක ඉස්සරහා ගිහලා කතා කරන්න පුළුවන්, බෝක් කරන්න පුළුවන්, බය නැහැ. බය තියෙනවා. ඒ වුණත් ඉස්සෙල්ලාට වඩා ගොඩාක් මම දැන් ඕපන්. ගොඩක් කොන්ෆිඩන්ස් තියෙනවා මට දැන්. කොන්ෆිඩන්ස්. හොඳයි. ඉතින් ඒ හයිය නිර්මාණය කරලා දීලා තින්නේ ඉමාය අලියනගේ. ඉතින් ඇය තමයි හරිම ලස්සනට මේ වැඩේ ඕගනයිස් කරේ. විශේෂයෙන්ම දැන් ඔයා ගත්තමත් ඉමාය ගත්තමත් ජීවත් වෙන්නේ වෙන රටක, පිට රටක. ඒ වගේ රටක වැඩක් කරන එක ලේසි නෑ. නමුත් ඉමායට පුළුවන් වුණා හරිම ජාත්‍යන්තර
පෙනුමක් තියෙන ජාතක ප්‍රමිතිය ඇති නිරූපණ තරගයක් ඉතාලිය සංවිධානය කරන විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෝ ගොඩක් සහභාගී කරගත්ත වැඩේට ඒ හැමෝම සහභාගී කරන් තමයි සාර්ථකව ඉමාට පුළුවන් වුණේ මේ නිරූපණ තරගය හරිම සාර්ථක පවත්වන්න විශේෂයෙන්ම මිස් ඇන්ඩ් මිසිස් බියුටි ක්වීන් ශ්‍රී ලංකන් ඉතාලිය කියන පැජන්ට් එක මම හිතන්නේ මේ අවුරුද්දේ සාර්ථකව අවසන් වුණා. දැන් ලබන වර්ෂෙත් ඔන්න පවත්වන්න එයාලා සූදානම්. ඉතින් මේ වීඩියෝ බලන කෙනෙක්ට අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න. ඒක තමයි මතක් කරන මේත් එක්කම. දැන් ඔයා ගත්තම දැන් ඔයාට අවස්ථාව හම්බ වෙනවා ඔයාගේ රට නියෝජනය කරන ලෝකෙට ගිහිල්ලා. දැන් ඔතන ඔය ගමන නතර වෙන්නේ නැහැනේ. ඔයාට මොනවද බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහා නිරූපණ ශේෂ්ත්‍රයෙන් කරන්න? මට ඕන මගේ වයසෙම මට වඩා පොඩි මට වඩා ලොකු අනිත් ගර්ල්ස්ලවත් ඉන්ස්පයර් කරන්න. මොකද ගොඩක් කට්ටිය මං වගේ ආසාවල් තියෙන බියුටි පැජන්ට් වලට පාටිසිපේට් කරන්න ආසාවල් තියෙන ගෑනු ළමයි ඉන්නවා. ඒ වුණත් එයාලා හිතනවා මේක රියලිස්ටික් නෙමෙයි කියලා. මට එයාලට ප්‍රූව් කරන්න ඕන මේක සීරියස් දෙයක්, මේක කරන්න පුළුවන් දෙයක් කියලා. ඇත්තටම එයාලට ආසාවක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියන එක තමයි මට කියන්න ඕන. හොඳයි. දැන් මලීෂා ෆොන්සේකා ඉතින් ඉතාලියේ ජීවත් වෙන්නේ. දැන් මේ වෙනකොට නිරූපණ තරගයක් ජයග්‍රහණය කරලා තිනවා. සහ ඇය ජීවිතය දිහා බලන හරිම ධනාත්මක විදියට. දැන් ඔයා වගේම හීන දිනන බලගෙන ගොඩක් දෙනෙක් ඉන්නවනේ. එයාලට මොකද කියන්නේ? ඉතින් අපි ජීවත් වෙන්නේ යුරෝප් රටක. එතකොට මම ගොඩාක් යන් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් දැකලා තියෙනවා. ෆැමිලිස් එක්ක බොන්ඩ් එකක් නැහැ ඇත්තටම. ඉතින් මගේ ලොකුම ශක්තිය මගේ ෆැමිලි එක. ඒ නිසා මම විශ්වාස කරනවා අපි අපේ දෙමව්පියොත් එක්ක අපේ සහෝදරයොත් එක්ක හොඳ බොන්ඩ් එකක් තියාගෙන බැඳීමක් තියාගෙන එයාලගේ ශක්තිය තමන්ගේ ශක්තිය කරගෙන ඉස්සරහට ගියොත් ඕන දෙයක් මේ ලෝකේ ජය ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කියනවා කියන්නේ අම්මයි තාත්තයි සහෝදරයොත් එක්ක ඉන්න තාක්කල් පරිස්සමින් සතුටින් තමන් හිනවලට යන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්. ඔව්. හොඳයි. ඉතින් ඇය යුරෝප් රටක ජීවත් වුණත් අපේ අභිමානයේ ශ්‍රී ලාංකිකත්වය ආරක්ෂා කරගනිමින් තමන්ගේ දෙමව්පියන්ගේ සෙවණේ හැදෙන ගමන් හීන පස්සේ හබානන. ඉතින් අපි ඇයට සුපතනවා. දැන් ලබන අවුරුද්දේ ඔබ සූදානම් සහභාගී වෙන්න ජාත්‍ය නිරූපණ තරගයට. ඉතින් අපි සුපාර්ථනා කරනවා ඔයාට ඒ තරගයටත් ගිහලා ජයග්‍රහණය කළා රටට අභිමානයක් ගෙන පුළුවන් වෙන්න කියලා. ස්තුතියි. හොඳයි නම් අද දවසේ අපිට කතා බහට එකතුනේ මලීෂා ෆොන්සේකා. ඉතින් ඇයට උදව් කරන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඇය ගැන අදහස් පහලෙන් කමෙන්ට් කරන්න. අපි ඇයට පුළුවන් සහයෝගයක් ලබා දෙමු ඉස්සරහදී නිරූපණ තරගයේ ජයග්‍රහණය කරන්න. එහෙනම් නංගි බොහොම ස්තුතියි දාවට. ස්තුතියි. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරිඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.